ඉතින් කොහොමද? හැමෝම ආදරෙන් පිළිගන්නා කෑමලන්තේට. පාන් පෙති 3කින් හදාගන්න පුළුවන් රසම රස පීසා රෙසිපියක් අරගෙනයි අද මම ආවේ. එහෙනම් අපි බලමු අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද කියලා. මුලින්ම කපාගත්ත පාන් පෙති, පොල් තෙල්, සුදු ලූණු, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, මිරිස් කුඩු, කෑලි මිරිස්, තක්කාලි සෝස්, මොසරෙල්ලා චීස්, බැදගත්ත සොසේජස්, බිත්තර, ඒ වගේම තක්කාලිත් අවශ්‍ය වෙනවා. මුලින්ම අපි පීසා එකට අවශ්‍ය කරන සෝස් එක හදාගෙන ඉමු. අපිට මෙතනදී තක්කාලි සෝස් කෝප්ප 2ක් අවශ්‍ය වෙනවා. අපි දැන් තක්කාලි සෝස් තියෙන භාජනයට කෑලි මිරිස් මේස හැන්දයි, මිරිස් කුඩු මේස හැඳි භාගයයි, චූටියට චොප් කරගත්ත සුදු ලූණු ගෙඩි 4කුයි, ලුණු ටිකකුයි එකතු කර ගන්නවා. තක්කාලි සෝස් වල ලුණු තියෙන නිසා පරිස්සමෙන් ලුණු එකතු කරගන්න ඕනේ. සෝස් එක හොඳින් මික්ස් කරගෙන පැත්තකින් තියාගමු. අපි දැන් බිත්තර 3ක් අරගෙන ඒකට ලුණු මේස හැඳි කාලකුයි, ගම්මිරිස් කුඩු මේස හැඳි භාගිකුයි දාලා එකම පාටක් එනකන් හොඳින් මික්ස් කරගන්න ඕනේ. දැන් අපි පාන් වලට බිත්තර මික්ස් කරගන්නයි හදන්නේ. මම මෙතනදී සෑන්ඩ්විච් පාන් පෙති 3 වාටිය ඉවත් කරගෙන චූටියට කොටු කපාගෙනයි අරගත්තේ. මේ වෙලාවේ ඔයාලට කැමති පාන් වර්ගයක් අරගන්න පුළුවන්. දැන් අපි පාන් වලට බිත්තර ටික දාලා පාන් වලට බිත්තර හොඳට උරා ගන්නකම් හොඳින් මික්ස් කරගන්න ඕනේ. දැන් අපි පාන් එක පැත්තකින් තියාගෙන පෑන් එකක් රත් වෙන්න තියාගමු. පෑන් එක රත් වීගෙන එනකොට තෙල් මේස හැඳි 2ක් එකතු කරගන්න ඕනේ. දැන් අපි බ්‍රෂ් එකක් පාවිච්චි කරලා පෑන් එකේ හැමතැනම තෙල් ටික හොඳින් ගාගමු. මේ වෙලාවේ ගින්දර මධ්‍යම ප්‍රමාණයේ තියාගෙන අපි හදාගත්තු පාන් මිශ්‍රණේ පෑන් එකට දාගන්න ඕනේ. මේ වෙලාවේ අපි හැන්දක් හෝ ස්පැචියුලා එකක් ආධාරයෙන් පාන් ටික පීසා එකක් හැඩයට රවුමට හදාගන්න ඕනේ. පාන් මික්ෂර් එක ලස්සනට රවුමට හදාගත්තට පස්සෙයි අපි හදාගත්ත සෝස් එක එකතු කරන්නේ. මේ වෙලාවේදී ඔයාට තක්කාලි සෝස් විතරක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි බොහොම පරිස්සමෙන් සෝස් එක පාන් මික්ෂර් එක උඩ තවරගමු. සෝස් එක ගාගත්තට පස්සේ අපි මොසරෙල්ලා චීස් ටිකක් එකතු කරගන්නයි හදන්නේ. ඔයාට මේ වෙලාවේ කැමති චීස් වර්ගයක් එකතු කරගන්න පුළුවන්. චීස් එක ලස්සනට දාගත්තට පස්සේ අපි දැන් හදන්නේ පීසා ටොපින් එක හදාගන්න. මේ වෙලාවේ ඔයාට කැමති දෙයක් පාවිච්චි කරලා පීසා ටොපින් එක ලස්සනට හදාගන්න පුළුවන්. මම මේ වෙලාවේ අරගන්නේ බැදගත්ත සොසේජස් සහ තක්කාලි. ඔයා සැරට කන්නාස කෙනෙක් නම් මාළු මිරිස් උනත් එකතු කරගන්න පුළුවන්. දැන් අපි ලෑස්ති කරගත්තු සොසේජස් ටිකයි තක්කාලි ටිකයි ලස්සනට තියාගමු. ඒ වගේම අන්තිමට ආයිමත් මොසරෙල්ලා චීස් ටිකක් මම එකතු කරගන්නවා. ඔරිගානෝ තිබුණ නිසා මම ඔරිගානෝ ටිකකුත් එකතු කරගත්තා. ඒක අවශ්‍යම දෙයක් නෙමෙයි. ඔයා ළඟ තියෙනවා නම් විතරක් එකතු කරගන්න. දැන් අපි ගින්දර වැඩි කරගන්නේ නැතිව සාමාන්‍ය ගින්දරේ විනාඩි 8ක් 10ක් වගේ පෑන් එක හොඳින් වහලා චීස් ටික මෙල්ට් වෙනකන් පීසා එක හොඳින් තඹ ගන්න ඕනේ. විනාඩි 10කට පස්සේ චීස් හොඳින් මෙල්ට් වෙලා හොඳ පාටක් වගේම හොඳ සුවඳක් එනකොට පීසා එක ලිපෙන් බා ගන්න ඕනේ. ඔන්න දැන් ඔයාලට පුළුවන් පිටි අනන්න මහන්සි වෙන්නේ නැතිව ලේසියෙන්ම පීසා එකක් හදාගන්න. එහෙනම් ඔයාලත් හදලා බලලා රසද කියලා මටත් කියන්න. දැන් රස බලන වෙලාව. එහෙනම් ආයිමත් කෑම කතාවකින් හම්බෙමු. අදට ගිහින් එන්නම්. ආදරෙයි.